මගේ නම කවිෂ්ක. මම උසස් පෙළ විභාගය ඉවර කරලා ප්‍රතිඵල එනකම් ගෙදරට වෙලා ඉන්න සාමාන්‍ය තරුණයෙක්. ඒ කාලේ මට ඕන උනේ ගෙදරට බරක් නොවි මොකක් හරි රස්සාවක් කරලා කීයක් හරි හොයාගන්න. හැබැයි වයස අවුරුදු 18ක් විතර වුණු මට කිසිම පළපුරුද්දක් නැති නිසා ලේසියෙන් රස්සාවක් හම්බ වුණේ නැහැ. ඔය අතරේ තමයි මගේ අම්මා ඇය අඳුරන පෞලික විස්තරයක් මට කිව්වේ. ඒ කුරුණෑගල පැත්තේ ඈත ගමක විශාල පොල් වත්තක් මැද පිහිටි පාළු වලව්වක ජීවත් වෙන වයසක අඹුසම යෝලක්. ඔවුන්ගේ නම් විජේරත්න මහත්මයා සහ කුසුම අම්මා. විජේරත්න මහත්මයා මගේ අම්මව අවුරුදු ගානක ඉඳන් හොඳින්ම අඳුරනවා. ඔවුන් වයසට ගිහින් හිටියත් වලව්වේ වතු පිටි වැඩ කරන්න, ගරාජ් එක අස්පස් කරන්න, වැටවල් පාට කරන්න වගේ බර වැඩවලට උදව් වෙන්න ශක්තිමත් තරුණයෙක්ව හොයමින් ඉඳලා තියෙනවා. සතියකට වඩා වැඩි කාලයක් එහෙ නැවතිලා ඒ වැඩ ටික කරලා දුන්නොත් ඒ කාලේ හැටියට මට හිතා ගන්න බැරි තරම් ලොකු මුදලක් ගෙවන්න විජේරත්න මහත්මයා එකඟ වුණා. අම්මත් ඔහු ගැන සම්පූර්ණයෙන්ම විශ්වාස කරපු නිසාත් මට මුදල් අවශ්‍යතාවයක් තිබුණු නිසාත් මම ඒකට කැමති වුණා. මම හෙට යනකොට හවස් වෙලා තිබුණේ. ප්‍රධාන පාරෙන් හැරිලා කළු ගල් කැට වැටුණු දිග පාළු පාරක් දිගේ වාහනයෙන් යද්දිම මගේ හිතට අමුතුම පාළුවක් දැනෙන්න ගත්තා. පාර කෙළවරේ තිබුණේ මහා විශාල රුක්කත්තන සහ පොල් ගස් වලින් වටවුණු පැරණි ලන්දේසි පන්නයට හදපු විශාල ගෙයක්. ඒකට වුන් කියන්නේ සඳකැන් අසපුව කියලා. ගේ ඉස්සරහට ආපු ගමන්ම මාව පිළිගත්තේ කුසුම අම්මා. ඇය ඊටමත් නිශ්ශබ්ද, හැබැයි මූණේ නිතරම කිසිම හැඟීමක් නැති හිනාවක් රඳවගෙන හිටපු අමුතුම ගෑනු කෙනෙක්. ඇය මාව දැක්ක ගමන් පුතාගේ නම මොකක්ද කියලා ඇහුවා. මම මගේ නම කිව්වම ඇය hina වුණා. හැබැයි පුදුමයකට වගේ විනාඩි 5ක් යන්න කලින් ඇය තව දෙපාරක්ම මගෙන් මගේ නම ඇහුවා. පුතාවව ගණන් ගන්න එපා. කුසුමට මේ දවස්වල ටිකක් අමතක වීමේ ලෙඩක් තියෙනවා. වයසට යද්දී ඕව හැදෙනවනේ. විජේරත්න මහත්මයා මගේ උරහිසට අතක් තියලා hina වෙමින් කිව්වා. මමත් හිතුවේ ඒක සාමාන්‍ය වයසක අයට හැදෙන අමතක වීමක් විතරයි කියලා. ඔව්, මං හිතුවේ ඩිමෙන්ෂියා කියලා. වලව්වේ උඩුමහලේ කොරිඩෝව කෙළවරේම තිබුණු කුඩා කාමරයේ තමයි මට නවතින්න ලැබුණේ. ඒක පරණ ලී බඩු පිරුණු යාන්තමට හඳුන් කෝරු සුවඳක් වගේම මූසල පාළු ගතියක් දැනුණු කාමරයක්. එදා පළවෙනි දවසේ වැඩ කටයුතු ඉවර වෙලා විජේරත්න මහත්මයා දුන්නු රසවත් රාත්‍රී ආහාරයත් අරගෙන මම රෑ 11ට විතර මගේ කාමරයට ආවා. දවසේ මහන්සිය නිසාම මට ඉක්මනට නිින්ද ගියා. නමුත් මාව එකපාරටම ඇහැරුණා. වෙලාව පාන්දර 3ට විතර ඇති. මුළු පළාතම මලමිනියක් වගේ නිශ්ශබ්ද වෙලා තිබුණේ. මගේ කාමරේ දොරෙන් එහා පැත්තේ තිබුණු ලී කොරිඩෝව උඩින් අමුතුම සද්දයක් ඇහෙන්න ගත්තා. කවුරු හරි කෙනෙක් ඊටමත් බර අඩි තබමින් මගේ කාමරේ දොර ඉස්සරහින් එහාට මෙහාට ඇවිදිනවා. පරණ ලී ලෑලි චරස් චරස් ගාන සද්දේ ඒ නිශ්ශබ්දතාවය ඇස්සේ මගේ කන්නඩි පුපුරවන්න වගේ ඇහුණා. මම එකපාරටම ඇඳ උඩ වාඩි වුණා. මුළු ඇඟම සීතල වෙලා ගියා. මුලින්ම මම හිතුවේ විජේරත්න මහත්මයා හෝ කුසුම අම්මා වැසිකිළියට යන්න එළියට බැස්ස වෙන්නේ නැති කියලා. හැබැයි ඒ අඩි සද්දේ කොහෙවත් ගියේ නැහැ. මගේ දොර පහු කරලා කොරිඩෝව කෙළවරට යනවා. ආයෙමත් හැරිලා දොර ඉස්සරහට එනවා. මේ විදියට එක දිගටම විනාඩි 10ක් විතර ඒ බියකරු සෙවණැල්ල මගේ දොර ළඟ සැරිසැරුවා. දරා ගන්න බැරි බය නිසාම මම ඇඳෙන් බහැලා ඊටමත් හිමින් දොර ළඟට කිට්ටු වුණා. මේ පරණ දොරේ යට හරියේ පොළවට මැදිව අඟල් 2ක විතර ලොකු හිඩසක් තිබුණා. මම මගේ හුස්ම පවා නතර කරගෙන ඊටමත් හිමින් බිම දිගා වෙලා ඒ දොර යට හිඩසෙන් එළියේ තියෙන
කොරිඩෝව දිහා බැලුවා. මගේ පපුව එක ෂණයකින් නතර වුණා. මගේ මුළු ඇඟ පුරාම මරණීය බයක හිරිගඩු පිපිලා ගියා. ඒ දොර යට තිබුණු අඳුරු ආලෝකය අස්සෙන් හරියටම මගේ දොරට මුහුණලා හිටගෙන ඉන්න මිනිස්සු පාද දෙකක කළු පැහැති සෙවණැල්ලක් මම දැක්කා. ඒ කකුල් දෙක සාමාන්‍ය මිනිස්සෙක්ගේ වගේ නෙවෙයි. ඒවා පොළවට අඟලක් විතර උඩින් වාතයේ පාවෙමින් තියනවා වගේ මට අන්තමට පෙනුණා. ඒ කකුල් දෙක වටෙන් මහා මූසල අයිස් වගේ සීතල සුළඟක් දොර යටින් මගේ මූණට වැදුනා. එතන හිටගෙන ඉන්න ඒ නොපෙනෙන බලවේගය දොරෙන් එහා පැත්තේ ඉඳන් කෙලින්ම මම ඉන්න දිහා බලාගෙන ඉන්නවා කියලා මගේ යටිහිත මට මරහඬ තලමින් කිව්වා. එදා මුළු රාත්‍රියම මම ගෙවා දැම්මේ දැස්පිය නොහැලා මරණීය භීතියකින්. දොර යටින් දැකපු ඒ අద్භූත සෙවණැල්ල පාන්දර 4ට විතර කුකුලන් හඬලන සද්දයත් එක්කම අතුරුදහන් වෙලා ගියා. උදේ ඉර පායද්දී කුරුල්ලන්ගේ නාදයත් එක්ක මුළු වලව්වම හරිම ශාන්ත පරිසරයක ගිලිලා තිබුණා. රෑ වෙච්ච දේ නපුරු හීනයක්ද කියලා මට හිතුණත් මගේ හදවතේ තිබුණු ගැහෙන ගතිය අඩු වුණේ නැහැ. මම කාමරයෙන් පහළට බැස්සේ ඊටමත් සෝදිසියෙන්. මුළු තැන්ගෙට යද්දී විජේරත්න මහත්මයා පත්තරයක් බලමින් හිටියා. කුසුම අම්මා කිසිම හැඟීමක් නැති ඒ හුරු පුරුදු හිනාව මූණේ තියාගෙන මල් පෝච්චි වලට වතුර දමමින් සිටියා. ඇය දකිද්දි මට රෑ ඇසුණු බර අඩි සද්දේ මතක් වුණත් මම මගේ බය හංගගෙන විජේරත්න මහත්මයා ළඟට කිට්ටු වුණා. විජේරත්න මාමේ, ඊයේ රෑ උඩ තට්ටුවේ කවුරු හරි ඇවිත්ද නේද? මගේ කාමරේ දොර ළඟම ලොකු අඩි සද්දයක් ඇහුණනේ. මම හිමින් ඇහුවා. විජේරත්න මහත්මයා පත්තරයෙන් ඇස් සයින් කරලා මගේ දිහා බැලුවේ හරිම සාමාන්‍ය විදියට. ඔහු යාන්තමට hina වුණා. ඒකද පුතා මම ඊයේ රෑත් කිව්වේ. ඔය කුසුම අම්මට රෑට නරක හීන පේනවා. එතකොට එයා ඇඳෙන් නැගිටලා හැමතැනම රවුම් ගහනවා. අමතක වීමේ ලෙඩ තියෙන අයට ඕක සාමාන්‍ය දෙයක් නේ. පුතාව ගණන් ගන්න එපා. අද අපිට කරන්න ලොකු වැඩක් තියෙනවා. ඔහු කතාව මගහැරියා. ඔහුගේ ඒ පැහැදිලි කිරීම මගේ හිතට යම් සහනයක් දුන්නත් මගේ යටිහිත මට දිගින් දිගටම අනතුරු ඇඟෙව්වා. මොකද රෑ මම දැකපු ඒ පාවෙන සෙවණැල්ල සාමාන්‍ය මිනිස්සෙක්ගේ කකුල් දෙකක් වෙන්න බෑ. එදා දවල් මට පැවරුණු රාජකාරිය උනේ වලව්ව පිටිපස්සේ තිබුණු වසර ගණනාවකින් ඇරලා නොතිබුණු පරණ අත්හැරුණු ගබඩා කාමරයේ අස්පස් කිරීම. ඒක මහා මූසල මකුළු තෙල් සහ දූවිලි පිරුණු අඳුරු තැනක්. මම එතන තිබුණු පරණ ලී පෙට්ටි සහ කබඩ් අයින් කරමින් නිද්දී එක පරණ ලී අල්මාරියක් පිටිපස්සේ රෙදි කෑල්ලකින් ඔතලා හංගලා තිබුණු අමුතු බඩු වගයක් මගේ ඇහැ ගැටුණා. කුතුහලය නිසාම මම ඒ රෙදි කෑල්ල දිගෑරියා. මගේ ඇඟ සීතල වෙලා ගියා. ඒ ඇතුලේ තිබුණේ සම්පූර්ණයෙන්ම මැදින් බිඳී ගිය පරණ පින්තූර රාමුවක්. ඒ පින්තූර රාමුවේ වීදුරුව පුරාම වේලිලා ගියපු තද දුඹුරු පාට ලේ පැල්ලම් තැවරිලා තිබුණා. ඒ විතරක් නෙවෙයි. ඒ ළඟම තිබුණා වයසක අය පාවිච්චි කරන යකඩ අත්වාරුවක්. ඒ අත්වාරුවේ හැන්ඩල් එක පැත්ත සම්පූර්ණයෙන්ම ඇද වෙලා හරියටම මනුෂ්‍ය දත් පේලියක් තදින් වැදිලා හැරුණු සලකුණු ඒ යකඩේ මත පැහැදිලිවම තිබුණා. ඒක දැක්කම මට හිතුනේ මීට කලින් මෙතන මහා දරුණු ගුටි කෙටීමක් හෝ අරගලයක් සිද්ධ වෙලා තියෙනවා වගේ කියලා. මොනවද පුතා ඔයා බලන්නේ? එක පාරටම පිටුපසින් නැසුණු විජේරත්න මහත්මයාගේ කටහඬින් මම තිගැස්සිලා පස්සට පැනලා රෙදි කෑල්ල ආයෙමත් ඒ උඩින් දැම්මා. හැරිලා බලද්දී විජේරත්න මහත්මයා දොරකඩ හිටගෙන මගේ දිහා හරිම තද සැකසහිත බැල්මකින් බලාගෙන ඉන්නවා. ඔහුගේ මූණේ තිබුණු හිතවත් හිනාව එක ෂණයකින් අතුරුදහන් වෙලයි තිබුණේ. නෑ මාමේ, මේ පරණ බඩු වගයක් මම ගොත ගැසුවා. ඕවා වැඩ කරන්නේ නැති බඩු පුතා. ඕවා අල්ලන්න එපා. ඉක්මනට ඕක වහලා දාලා එළියට එන්න. ඔහු ඊටමත් රළු විදියට කියලා එතනින් ගියා. මම වහාම
එතනින් එළියට ආවා. එදා දෙවැනි රාත්‍රියේ උදා වුණේ මහා මූසල මීදුමක් මුළු වත්තම වසා ගනිමින්. වලව්වේ ලී දොරවල් ජනෙල් හුළඟට ගැලවෙන්න වගේ ගැහින්න ගත්තා. මම රෑ 10 මාර වෙද්දිම මගේ කාමරයට වැදිලා දොර තද කරලා වහගත්තා. හැබැයි මේ පරණ දොරේ කිසිම ලොක් එකක් හෝ අගුලක් තිබුණේ නැහැ. මම මගේ ජංගම දුරකථනය අතරගෙන අම්මාට ඇමතුමක් ගන්න හැදුවත් කිසිම දුරකථන සංඥාවක් තිබුණේ නැහැ. මම සම්පූර්ණයෙන්ම මේ පාළු වලව්ව ඇතුලේ කොටු වෙලයි හිටියේ. වෙලාව පාන්දර 2:00 විතර ඇති. ආයෙමත් වතාවක් කොරිඩෝව දිගේ අර බියකරු බර අඩි සද්දය ඇහෙන්න ගත්තා. හැබැයි මේ පාර ඒ අඩි සද්දය ඊයේ වගේ හෙමින් නෙවෙයි. ඊටමත් වේගයෙන් කලබලයෙන් දොර ඉස්සරහට එන සද්දයක් ඇහුනේ. ඒ එක්කම කොරිඩෝවේ අඳුර දෙබෑ කරමින් මහා අද්භූත ගොරෝසු කාන්තා හඬකින් කවුරු හරි කතා කරනව ඇහුණා. ඒ සද්දය ඊටමත් යාන්තමට මුමුණනවා වගේ ඇහුණත් මගේ මුළු ඇඟේම මයිල් කෙලින්නුනේ ඒ හඬින් කියවුණු වචන නිසයි. කවිෂ්ක ඔයා මෙතනට ආවේ කවිෂ්ක. ඒ කුසුමම්මගේ හඬ වුණත් ඒක ඇතුලේ තිබුණේ මිනිස්සෙකුට නිකුත් කරන්න බැරි තරම් මූසල ගතියක්. ඇය මගේ නම කියමින් දොර වටේම සූරනා වගේ සද්දයක් ඇහුණා. මම බය වැඩිකමට ඇඳ උඩ ගුලි වෙලා කොට්ටිය තදින් බදාගෙන ඇස් පියාගත්තා. හරියට මේ මොහොතේ කිසිම සද්දයක් නැතිව මගේ කාමරේ පරණ ලී දොර ඉබේම අඟලක් විතර ඇතුළට ඇරුණා. මම මරබයෙන් ඇස් සැරලා ඒ දොරේ ඇරුණු හිඩස දිහා බැලුවා. කාමරේ ඇතුලේ ලයිට් නිවලා තිබුණ නිසා මට එළියේ ඉන්න කෙනෙක් පැහැදිලිව පෙනුනේ නැහැ. හැබැයි ඒ ඇරුණු අඟලක හිඩැස්සෙන් මහා කළු අඳුර මැද සම්පූර්ණයෙන්ම සුදු මැලි වුණ නිල් පාට වෙච්ච මිනිස්සු ඇඟිලි පහක් දොර අද්දර අල්ලගෙන ඉන්නවා මම හොඳින්ම දැක්කා. ඒ හිඩසස්සෙන් ආපු හුස්ම සද්දය මිනිස්සෙක්ගේ හුස්ම සද්දයක් නෙවෙයි. ඔයා මෙතනට ආйти නෑ. ඒ අරුණ දොරේ හිඩසස්සෙන් මහා බියකරු හඬක් කාමරේ පුරාම දෝංකාර දුන්නා. ඒ එක්කම දොර ආයෙමත් හිටි හැටියෙම ඩෝංගාල වැහිලා ගියා. මම එදා රෑ ඉතිරි ටික ගෙවා දැම්මේ මගේ පණ ගැහිමින්. කෑ ගහන්නවත් පණක් නැතුවයි. මේ වලව් ඇතුලේ ඉන්නේ ඩිමෙන්ෂියා හැදුණු වයසක අම්ම කෙනෙක් නෙවෙයි. මාව බිලිගන්න බලාගෙන ඉන්න මරණීය ප්‍රේත ආත්මයක් බව මට දැන් 100%ක්ම විශ්වාසයි. එදා උදේ පායද්දී මගේ ඇස් යට කළු වෙලා මුළු ඇඟම අප්‍රාණික වෙලයි තිබුණේ. මම කාමරයෙන් එළියට ආවේ මරණය අභිමුවට යනවා වගේ බියකින්. වලව්ව ඇතුලේ දවසින් දවස ගෙවෙද්දී පරිසරය තවත් මූසල වුණා. එදා දහවලේ මට පැවරුනේ ගරාජ් එකේ තිබුණු පරණ ලීබඩු වගයක් අස්පස් කරන්නයි. මම වැඩ අවසන් කරලා හවස් වෙලා මගේ කාමරයට ආවේ සේරම දමලා ගහලා ගෙදර යන්න තීරණය කරගෙනයි. මම කාමරයට ඇවිත් ඇඳ උඩ තිබුණු මගේ බෑග් එක අතට ගත්තේ ඇඳුම් ටික ලෑස්ති කරගන්න. හැබැයි බෑග් එක අතට ගත්තු ගමන් මගේ මුළු ඇඟම ගල් වෙලා ගියා. මගේ බෑග් එකේ ඉස්සරහා තිබුණු කුඩා සාක්කුව උඩ තද රතු පාටින් අලුත්ම ලේ පැල්ලමක් වේලිලා ගිහින් තිබුණා. ඒක ඊයේ මම දකිද්දි තිබුණු එකක් නෙවෙයි. හරියටම මම කාමරේ නැති අතරතුර කවුරු හරි තමන්ගේ ලේ තෙවරුණු අතකින් මගේ බෑග් එක අල්ලලා වගේ. මම ඉක්මනටම බෑග් එකත් තරන් පඩිපෙළ බහැලා පහළට දිව්වා. සාලේ ඉන්න විජේරත්න මාමව හම්බ වෙලා මම ඒ ලේ පැල්ලම පෙන්නුවා. මාමි මේ බලන්නකෝ මගේ බෑග් එකේ එල්ලේ. කවුද මගේ රූම් එකට ආවේ? මම වෙවුලන හඬින් ඇහුවා. විජේරත්න මහත්මයා බෑග් එක දිහා බැලුවේ මහා මූසල කේන්ති ගිය බැල්මකින්. ඔහුගේ මූණේ තිබුණු අර ව්‍යාජ හිතවත්කම සම්පූර්ණයෙන්ම නැති වෙලා තිබුණා. පුතා, මම අද උදේ වැටපාට කරද්දී අතේ අන්තිමට කැපුණා. මම උඩ තට්ටුවට ආපු වෙලාවේ ඔය බෑග් එක එහාකින් තියන්නේ නැති. ඕකට ඔච්චර බය වෙන්න ඕනේ නෑ.
අනවශ්‍ය දේවල් හිතන්න නැතුව තමන්ගේ වැඩක් බලාගන්න. ඔහු ඊටමත් රළු තර්ජනාත්මක හඬකින් කියලා මගේ අතින් බෑග් එක උදුරගෙන බිමින් තිබ්බා. මට ඒ වෙලාවේ තේරුණා ඔහු කියන්නේ පට්ටපල් බොරුවක් බව. වත්තේ වැටවල් පාට කරන්න මම උදව් වුණේ නෑ. අනික ඔහු අතේ කිසිම කැපුම් තුවාලයක් තිබුණෙත් නෑ. මම ඉක්මනටම මගේ ෆෝන් එක අරන් අම්මට කෝල් එකක් ගන්න හැදුවත් ආයෙමත් නෝ සර්විස් කියලා විතරයි වැටුනේ. මම විජයරත්න මාමට කිව්වා මට අදම ගෙදර යන්න ඕනේ කියලා. දැන් හවස් වෙලා පුතා මේ ඈත ගම් වලට රැට බස් නෑ. හෙට උදේම මම පුතාව ටවුන් එකට ඇරලවන්නම්. අද රැට විතරක් මෙහි ඉන්නකෝ. ඔහු මගේ මූණටම දොර වහන්නක් වගේ කියලා කාමරයට වැදුනා. මම ආපහු උඩුමහලේ මගේ කාමරයට ආවේ කොටුණු සතෙක් වගේ. රෑ 9 විතර වෙද්දී මුළු කුරුණෑගල පළාතටම මහා දරුණු කුණාටුවක් කඩා වැදුනා. විදුලි කෙටීම් සහ ගිගුරුම් සද්දයට වලව්වේ පරණ බිත්ති පවා දෙදුරුම් කෑවා. රෑ 10ට විතර මුළු වලව්වෙන්ම ලයිට් කැපිලා තාර වගේ කළු අඳුරක් පැතිරුණා. මම ඇඳ උඩට වෙලා මගේ ෆෝන් එකේ ටෝච් එක විතරක් අතේ තියාගෙන බයෙන් ගෙහෙන්න ගත්තා. මේ පරණ දොරට අගුලක් නැති නිසා මම කාමරේ මුල්ලක තිබුණු මහා බර ලීලාච්චු පෙට්ටියක් ඊටමත් අමාරුවෙන් ඇදගෙන ඇවිත් දොර ඉස්සරහින් හේතු කරලා තිබ්බා. අඩුම තරමේ කවුරු හරි දොර ඇරියොත් මට සද්ද හරි ඇහෙනවනේ කියලා මම හිතුවා. මම එදා ඇඳ උඩ වැතුරුනේ ඇඳුම් සේරම ඇඳගෙන සපත්තු දෙක පවා දාගෙන බෑග් එක මගේ ඇඟ ළඟින්ම තියාගෙනයි. වෙලාව පාන්දර 2ට කිට්ටු වෙන්නේ නැති මහා කුණාටු හුළඟේ හූ කියන සද්දය අස්සෙන් මගේ කාමරේ දොර ළඟින් ආයෙමත් අමුතුම සද්දයක් ඇහුණා. මගේ ඇස් එකපාරටම ඇරුණා. මම දොර දිහා බැලුවා. මම දොරට තද කරලා තිබුණු අර මහා බර ලීලාච්චු පෙට්ටිය කිසිම මිනිහෙක්ට කරන්න බැරි තරම් මහා අద్භූත බලවේගයකින් ඊටමත් හිමින් පොළව දිගේ ඇදිලා පස්සට යනවා මම දැක්කා. දොර සම්පූර්ණයෙන්ම භාගයකට වඩා ඇරුණා. කොරිඩෝවේ තිබුණු අඳුරු මීදුම කාමරේ ඇතුළට ගලාගෙන ආවා. ඒ මීදුම අස්සෙන් මහා යෝධ සෙවණැල්ලක් කාමරේ ඇතුළට ආවා. ඒ කුසුම අම්මා. ඇය ඇඳලා හිටියේ සම්පූර්ණයෙන්ම තෙත්තුණු වැලි තැවරුණු සුදු පාට නයිටි එකක්. ඇගේ මුළු ඇඟෙන්ම වතුර බිමට බේරෙනවා මට පෙනුණා. මම මරබයෙන් කෑ ගහන්න හැදුවත් මගේ උගුරෙන් සද්දයක් ආවේ නැහැ. මම ඉක්මනටම ෆෝන් එකේ ටෝච් එක ඇගේ මූණට එල්ල කරා. ඇගේ මූණේ තිබුණේ කිසිම මිනිස්සු ලකුණක් නෙවෙයි. ඇගේ ඇස් දෙක සාමාන්‍ය මිනිස්සෙක්ගේ වගේ නෙවෙයි. සම්පූර්ණයෙන්ම කළුම කළු පාට වෙලා ඇතුළට ගිලී ගිහින් තිබුණා. ඇගේ කට මහා විශාලව ඇරිලා තිබුණා. ඇය මහා දරුණු විදියට කටින් හුස්ම ගනිමින් හිටියා. හැබැයි ඒ හැම දෙයකටම වඩා මාව මරණීය භීතියට පත් කළේ ඇගේ දකුණු අතේ තිබුණු දේ. ඇය තමන්ගේ අතේ මහා විශාල මලකඩ කාපු පිහියක් පහළට හරවගෙන තදින් අල්ලගෙන හිටියා. ඇය ඊටමත් තදින් ලීබෝනික් එක් වගේ හෙමීට මගේ ඇඳ ළඟට ඇවිදගෙන ආවා. මම ඇඳේ අනෙක් කෙළවරට වෙලා බිත්තියට හේතු වුණා. ඇය කෙලින්ම ඇඳ ගාව නතර වෙලා අර පිහියත් අතේ තියාගෙන මගේ ඇඟ උඩට නැමිලා මරණීය බැල්මක් දැම්මා. ඇගේ මුළු ශරීරයෙන්ම ආවේ මිනි කුණු ගඳක්. ඇය තමන්ගේ අద్භූත ගොරෝසු හඬින් මගේ මූණටම හුස්ම හෙළමින් එකම දේ 5 පාරක් විතර මුමුණන්න ගත්තා. ඔයා මෙතනට ආයිති නෑ. ඔයා මෙතනට ආයිති නෑ. ඔයා මෙතනට ආයිති නෑ. මගේ බය සහ ඉවසීමේ සීමාව පැනලා තිබුණේ. මම මගේ මුළු ශක්තියම එකතු කරලා විජයරත්න මාමේ මාව බේරගන්න කියලා මහා හයියෙන් කෑ ගැහුවා. මගේ ඒ මරහඬට කුසුම අම්මා එකපාරටම ගැස්සුණා. ඇය බය වෙලා වගේ පස්සට පැනලා අර පිහියත් අතේ තියාගෙන ඊටමත් අමුතු විදියට කාමරෙන් එළියට දිව්වා. ඇය යන ගමන් කාමරේ දොර දෝංගාල සද්දෙන් වහලා දැම්මා. මම ඇඳෙන් බිමට පැනලා
මුළු ඇඟම වෙවුලන අතරතුර ආයෙමත් අර ලාච්චු පෙට්ටිය දොර ඉස්සරහට තද කරලා තිබ්බා. මම එදා පාන්දර ඉතිරි පැය කීපෙම ගෙවා දැම්මේ ඇස් දෙක අරගෙන. පහුවදා උදේ කුසුම අම්මා කිසිම දෙයක් උනේ නැහැ වගේ කුස්සියට වෙලා රොටි පුලිස්සමින් හිටියා. ඇගේ මූණේ තිබුණේ අර සාමාන්‍ය කාරුණික මවකගේ පෙනුමයි. එදා පාන්දර වෙච්ච දේ මං විජේරත්න මාමට කිව්වා. විජේරත්න මාමා ඒ සිද්ධ වෙච්ච දෙයට සමාව ඉල්ලුවා. ඔහු කිව්වේ කුසුම අම්මගේ මතකේ දවසින් දවස අන්තිටම පිරිහිලා යනවා කියලා. මීට කලින් හිටපු සේවකයන්ටද කුසුම අම්මා රෝගී උත්සන්න වෙලා ওই විදියට පහර දෙන්න තත් කළා කියලාත් කිව්වා. මට තව එකම එක වැඩක් තියෙනවා පුතා කරලා ඉවර කරන්න. ඒක ඉවර වුණු ගමන් මම ඔයාට සල්ලිත් දීලා මගේම වාහනයෙන් ටවුන් එකට ඇරලවන්නම්. විජේරත්න මාමා බැගෑපත් වෙමින් පැවසුවා. මම මවගේ හිතවත්කම නිසාත් රස්සාව අතරමඟ දමා ගියොත් මුදල් නොලැබේ යයි බියෙන්ද තව එකම එක රාත්‍රියක් එහි රැඳීමට තීරණය කළා. එදා මධ්‍යම රාත්‍රිය උදා වෙද්දී මම කොහෙත්ම ඇඳට ගියේ නෑ. ඇඳුම් පැළඳුම් සියල්ල ඇඳගෙන සපත්තු පවා දාගෙන මගේ බෑගයත් ළඟින්ම තියාගෙන මම පුටුවක් මත වාඩි වී සිටියා. විජේරත්න මාමා ඇවිල්ලා මට දැඩි අවවාදයක් දුන්නා. මම කාමරේ දොර හරහා දාලා තිබුණු ලාච්චු පෙට්ටිය අයින් කරන්න කියලා. මොකද කුසුම අම්මා අනතුරක් කරන්න આવොත් මට පැන ගන්න අපහසු වන නිසා. වෙලාව පාන්දර 2ට කිට්ටු වුණා. එකපාරටම වලව්වේ පහළ තට්ටුවෙන් මහා භයානක මරහඬක් ඇහෙන්න ගත්තා. මහා විශාල වීදුරුවක් කුඩුපට්ටම් වෙලා යන සද්දේ මුළු වලව්ව පුරාම දෝංකාර දුන්නා. ඒත් එක්කම විජේරත්න මාමගේ මරණීය කෑ ගැසීම මට ඇහුණා. අනේ කුසුමා එපා මාව මරන්න එපා. ඊළඟට ඇහුනේ මනුෂ්‍ය ශරීරයකට මහා බර යකඩයකින් දරුණු ලෙස පහර දෙන සද්ද සහ බිම ඇද වැටෙන බර සද්දයක් විතරයි. මගේ මුළු ඇඟම වෙවුලන්න ගත්තා. මම ඉක්මනටම මගේ කාමරේ දොර යාන්තමට අඟලක් විතර ඇරලා එළියේ අඳුරු කොරිඩෝව දිහා බැලුවා. පහළ තට්ටුවේ පඩිපෙළ ළඟින් ආලෝකයක් මතුවුණා. ඒත් එක්කම පඩිපෙළ දිගේ මහා බරාඩි සද්දයක් ඊටමත් වේගෙන් හරියටම මාව මරාගෙන කන්න එනවා වගේ උඩ තට්ටුවට දුවගෙන එන සද්දය වුණා. මම ඉක්මනටම දොර වහලා මගේ මුළු බරම තියලා දොර තද කරගත්තා. හැබැයි දොරට අගුලක් නැති නිසා එහා පැත්තෙන් ආපු මහා අద్భుත බලවේගය දොරට තදින් පහර දෙන්න ගත්තා. මුළු ලී දොරම මැදින් පැලීගෙන යන සද්දේ මට ඇහුණා. දොරෙන් එහා පැත්තින්දන් කුසුම අම්මගේ ඒ බියකරු ගොරෝසු හඬ මරහඬ තලන්න ගත්තා. උඹ මෙතනට ආයිතිනේ මම තෝව මරනවා. ඒ එක්කම මහා යකඩ පොල්ලකින් ලී දොර විනිවිදගෙන කාමරේ ඇතුළට මතු වුණා. දොරේ ලී පතුරු හැලිලා යද්දී මම දැක්කා කුසුම අම්මගේ ඒ මලගිය තාර වගේ කළු ඇස් දෙක දොරේ හිඩැස අස්සෙන් කෙලින්ම මගේ දිහා බලන් ඉන්නවා. පහළ තට්ටුවෙන් විජේරත්න මාමා කෙඳිරි ගාමින් උදව් විල්ලන සද්දේ යාන්තමට ඇහුණා. තව තත්පරයක් මෙතන හිටියොත් මගේ ජීවිතේ සදහටම අවසන් වෙනවා කියලා මට තේරුණා. මම ඉක්මනටම කාමරේ තිබුණු එකම එක වීදුරු ජනේලය දිහාට දුවගෙන ගියා. මම ජනේලයේ ලී අගුල කඩලා මහා හයියෙන් තල්ලු කරලා විවෘත කළා. ජනේලයෙන් පහළ තිබුණේ වලව්ව ඉස්සරහා සාලයට ඉහළින් වහලයට සවි කරලා තිබුණු කුඩා ටකරන් ෂීට් එකක්. කුසුම අම්මා දොර සම්පූර්ණයෙන්ම කඩාගෙන කාමරයේ ඇතුළට කඩා වදිද්දිම මම මගේ බෑග් එකත් අරගෙන කෙලින්ම ජනේලයෙන් එළියට පැන්නා. මම වැටුනේ ටකරන් වහලේ උඩටයි. එතනින් මම කෙලින්ම බිම තිබුණු මල් පඳුරු අස්සට පෙරilla වැටුණා. මගේ අතපය හීරිලා ලේ ගලන්න ගත්තත් මම පස්සේ හැරිලා බැලුවේ නැහැ. මහා විශාල පොල් වත්ත මැදින් මහා කළු අඳුරේම මම ප්‍රධාන පාර දිහාට දිව්වා. මම දුවන අතරතුර වලව්වේ ඉස්සරහා දොර ඇරෙන සද්ද ඇහුණා. මම හැරිලා බලද්දී විදුලි කෙටීම අස්සෙන් වලව්වේ ඉස්සරහා පෝටිකෝව උඩ කුසුම අම්මා හිටගෙන ඉන්නවා
මම දැක්කා. ඇගේ අතේ මහා විශාල ලිප ඇවිස්සීමට ගන්න යකඩ පොල්ලක් තිබුණා. ඇය මහා දරුණු විදියට හූ තබමින් වත්ත පුරාම මගේ නම කියමින් කෑ ගැහුවා. මම පණ බේරගෙන ප්‍රධාන පාරට එනකොට මගේ ෆෝන් එකට යාන්තමට සිග්නල් ආවා. මම ඉක්මනටම 119 අමතලා පොලිසියට සහ ගිලන් රථයකට මේ බව දැනුම් දුන්නා. විනාඩි 15කට විතර පස්සේ පොලිස් වාහන දෙකක් සහ ඇම්බියුලන්ස් එකක් මම හිටපු තැනට ආවා. මම වුන්වත් කැඳවාගෙන ආපහු වලව්වට ගියා. වලව්වට යද්දී මුළු සාලයම ලේ විලක් වෙලයි තිබුණේ. විජේරත්න මාමගේ හිස තදින්ම තුවාල වෙලා අතක් බිඳිලා සීසුන්ව බිම වැටි හිටියා. පොලිසිය වහාම ඔහුව රෝහලට ඇතුළත් කළා. නමුත් පුදුමයකට වගේ කුසුමාම්මා වලව්වේ හෝ වත්තේ කොහෙවත් හොයාගන්න ලැබුණේ නැහැ. පහුවදා පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණු ඒ බියකරුම අතීත කතාව අහලා මගේ ඇඟේ මවිල් කෙලින් වුණා. ඇත්තටම කුසුමාම්මා මීට මාස 4කට කලින් මිය ගිහිල්ලා තිබුණා. ඇගේ ඩිමෙන්ෂියා රෝගය උත්සන්න වෙලා නිවසේ ඇති වුණ දරුණු ආරවුලක් අතරතුර විජේරත්න මාමා අතින්ම ඇය ඝාතනය වෙලා තිබුණා. මම වත්ත පිටිපස්සේ ගබඩා කාමරයෙන් හොයාගත්ත ලේතවරුණු පින්තූර රාමුව සහ දත්වැදුණු අත්වාරුව ඇයව ඝාතනය කිරීමට පාවිච්චි කරපු ඒවා. විජේරත්න මාමා පොලිසියට අහුවේ කියන බයෙන් ඇගේ මලසිරුර වලව්වේ පිටිපස්සේ තියෙන ඝන කැලෑව අස්සේ රහසින්ම වලදාලා තිබුණා. නමුත් මරණයෙන් පසුවත් ඇගේ ඒ දරුණු උමතු ආත්මය වලව්වෙන් පිට වෙලා ගිහිල්ලා තිබුණේ නැහැ. විජේරත්න මාමා වැඩපළවලට සහ Tamanට උදව් වීමට සේවකයන් ගෙන්නගෙන හිටියත් කුසුමම්මගේ പ്രേත ආත්මය රෑ මැද මතුවෙලා ඒ පැමිණි සේවකයන් දෙන්නෙකුටම පිහියෙන් ඇනලා දරුණු විදියට තුවාල කරලා පන්නලා දාලා තිබුණා. විජේරත්න මාමා මට දිගින් දිගටම බොරු කියමින් ඇය ලවාම මාවත් බිලි දීමටයි උත්සාහ කරලා තිබුණේ.